Hi friends. ඔන්න අද අපි ඔයාලට ආයි කියන්න යන්නේ අලුතෙන් අහපු ස්නැක් එකක් ගැන. ඉතින් මේක මැලිබන් එකෙන් අඳුනලා දෙන මතන එකට කලින් වරයිටිස් ගොඩක් තිබුණා එකටික ස්නැකර්ස් එකේ තියෙන අලුත්ම වරයිටි එකක් ගැන තමා අද අපි ඒ කියන්නේ. කියන්නේ අලුත්ම එකලගේ ආපු ෆ්ලේවර් එක ගැන. යාළගේ තව ෆ්ලේවර්ස් තියෙනවා. මතන ෆ්ලේවර්ස් 6ක් විතර තියෙනවා. ඒකේ කලින් තිබුණා ස්පයිසි, මසාලා එකක් තිබුණා, ස්වීට් චිලි එකක් තිබුණා, එතකොට චීස් ඇන්ඩ් චිලි කියලා එකක් තිබුණා. ඒ වගේ ආපු වරයිටිස් වලින් ආපු අලුත් ෆ්ලේවර් එකක් තමයි අද අපි ඔයාලට හදන්න. ඇත්තට මේ අපි ඔක්කොම try කරා. ඔක්කොම හරි රහයි නේද? ඇත්තටම රසයි. බලමු ඉතින් මේ කොහොමද කියලා. අපි ඇත්තටම මේක අද ඔයාලා අහයි. ඉතින් මේකට විතරක් ඇයි ඔයාලා මේ වීඩියෝ එකක් කරන්න හිතුනේ කියලා. මේක කරන්න හිතුනේ පොඩි ස්පෙෂල් ගතියක් තියෙනවා. මොකද ඒ ස්පෙෂල් එක? ඔව් ඇත්තටම මම හිතන්නේ මේ දවස්වල ලොකු ට්‍රෙන්ඩ් එකක් යනවා. එක පොඩිත් නෙමෙයි ඒක සාමාන්‍යයෙන් කෑම එකක් ගැන පොඩි මේකක් යනවා. ඒක මොකක්ද කියලා කිව්වොත් එහෙම එක කොරියන් රාමෙන්. ඇත්තටම ගොඩක් හැමෝම ආස දෙයක් තමයි කොරියන් රාමෙන් කියන්නේ. දැන් හැමෝම මං හිතන්නේ කාලා නැති කෙනෙක් නැතුව ඇති. ඔව් ඇත්තටම හැමෝම හොයන දෙයක්. සාමාන්‍ය ඇත්තම කියන එක හරි සරයි. රාමෙන් කාලා දෙනවා වගේ ඇත්තටම සර දෙයක්. මම නම් එච්චර සරට කැමති නෑ. මෙයා නම් ස්පයිසි කැමති. කැමති. එයා කැමති. මම රාමෙන් කෑවට පස්සේ ආයෙ පාරක් කන්න ඕනේ නෑ කියලා හිතලා මං ස්වීට් ලවර් කෙනෙක්. ඒත් අපි මේක ගෙනාවේ විශේෂයෙන්ම අපි ඉස්සර ප්‍රොඩක්ට් එක පෙන්නමු නේද? මේක තමයි අලුත්ම ෆ්ලේවර් එක. සෝරි. මේ තියෙන්නේ මැලිබන් ස්නැකර්ස් කොරියන් රාමෙන්. මේක රාමෙන් ෆ්ලේවර් එක තමයි කට්ටිය කරලා තියෙන්නේ. අපි ඉතින් try කරලා බලමු මේක කොහොමද කියලා. ඉතින් මම හිතන්නේ මේක ස්නැකර්ස් සාමාන්‍ය ස්නැක්ස් කියන දේවල් වලට පොඩි බඩගින්නක් කියලාට යූස් කරන්න පුළුවන් නේ. එතකොට කට්ටියට මේ දවස් නම් පොඩක් වැස්ස දවසට පොඩ්ඩක් ඉන්න ගමන් නිකන් ඉන්න ගමන් කම්මැලිකමට කන්න වගේ රෑට පාඩම් කරන ගම. එහෙමත් නැත්නම් තේ එකක් බොන වෙලාවට ඔයාලට පොඩිවට කන්න වගේ දෙයකට වගේ මේක මේකට හොඳයි. වගේ ඇත්තටම ඉතින් අපි මේක try කරලා බලමු. try කරලා බලමු කොහොමද කියලා. මේක සරද කියලා බලමු. ගොඩක් කඩා ගන්න බැරි වුණා. කතරක් ගේන්න ගියා. අම්මා ඒක සුවඳක් තියෙන 아무තු සුවඳක් නිකන් සුවඳත් සරයි. සැර සුවඳක් තියෙන්නේ. try කරලා බලමු. ඔයාලට මුලින්ම පෙන්නුවොත් ඒක